ඉතින් ලංකාව මේ වෙනකොට ස්වභාවික විපත් නිසා ලොකු කරදර වලට පත් වෙලා ඉන්න කාලයක්. ගම් වතුර නිසා, නායෑම් නිසා අපේ පවුල් ලාංකිකයෝ ගොඩ දෙනෙක් අනාථ වෙලා අවතන් කඳවුරු වල ගත කරනවා. ඉතින් ලංකාව ඇතුලේ තරුණ පිරිස්, ඒ වගේම ගම්වාසීන්, රජය, යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව මේ සියලුම දෙනා එකතු වෙලා නැවත අපේ ලංකාව ගොඩනගන්න මහන්සි වෙන වෙලාවක් මේක. ඉතින් වයරෝන් ජපාන් ඇකඩමි අපේ ආයතන විදිහට අපි කරන්නේ ජපානයේට රැකියාවට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කරලා ජපානයේ රැකියාව ලබා දෙන වැඩපිළිවෙලක්. එතකොට මේකට ඉගෙන ගන්න තැන ඉඳලා ජපානයේ රැකියාවට යන තැන සහ ගියාට පස්සේ සියලුම කටයුතු අපි නීත්‍යානුකූල විදිහට සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපේ රැකියා ආයතනය තුලින්ම ඉගෙනගෙන ජපානයේ ස්ථිර රැකියාවකට පහසුවෙන් යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් අපේ පාඨමාලාවේ ගාස්තුව ඔයගොල්ලෝ දන්නවා 1,25,000ක් වෙනවා මාස 6ක පූර්ණ කාලීන පාඨමාලාව සඳහා. ඒ කියන්නේ ඒක අපි පවත්වන්නේ සතියේ දින 5ම උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් අපේ හැම ශාඛාවකම උගන්වන්නේ ජපාන් ජාතික ගුරුවරයෙක්. මොකද අපිට අවශ්‍යයි හොඳම පුද්ගලයෙක් ජපානයේ රැකියාවට නිර්මාණය කරලා ලබා දෙන්න. ඉතින් රටේ පවතින මේ අවස්ථාවේදී අපි තීරණය කරා වයරෝන් ජපාන් ඇකඩමි ආයතනයේ විදිහට අපේ ස්වභාවික විපත් වලින් අවතන් වෙලා ඉන්න දරුවන්ට ශිෂ්‍යත්ව 50 ලබා දෙන්න පූර්ණ ශිෂ්‍යත්ව. එතකොට රුපියල් 1,25,000ක මුදල ගෙවන්නේ නැතුව නොමිලේම පුළුවන් ඒ දරුවන්ට මේ ජපානයේ රැකියාවට අවශ්‍ය කරන පාඨමාලාව හදාරන්න. ඊට පස්සේ ජපානයට යන්න වියදමකුත් යනවා. ලක්ෂ 13ක මුදලක් ටිකට් වලටත් හැමදේම එක්ක. එතකොට ඒකටත් අපිට පුළුවන් බැංකු ණයක් විදිහට ඒ අවශ්‍ය කරන මුදල ඒ දරුවන්ට ලබා දෙන්න. එතකොට කිසිම වියදමක් නැතුව ඒ දරුවන්ට පුළුවන් තමන්ගේ නැති වුණ සිහින බලාපොරොත්තු මැදින් ආපහු නැගිටින්න ජපානයේ ඇතුළේදී හොඳ රැකියාවක් කරලා අපේ ලංකාවට විදේශ විනිමය ගේනවා වගේම ජපානය ඇතුලේ යාගේ ජීවිතයත් සාර්ථක කරගන්න අවස්ථාවක් විදිහට මේක ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඉතින් අපේ ලංකාව ඇතුලේ ශාඛා 5ක් තියෙනවා. මිනුවන්ගොඩ, මහනුවර, පේරාදෙණිය, ඒ වගේම දඹුල්ල, පොළොන්නරුව සහ ගාල්ල කියන ප්‍රදේශවල. ඉතින් එක ශාඛාවකින් සිසුන් 10 දෙනෙකුට බැගින් ශාඛා 5ෙන් අපි ශිෂ්‍යත්ව 50ක් ලබා දෙනවා පූර්ණ ශිෂ්‍යත්ව. ඉතින් මේ ශිෂ්‍යත්වයක් වාට ලබා ගන්න අවශ්‍ය කරන කෙනෙක් නම් වාට පුළුවන් ඔයාගේ ගමේ ග්‍රාම නිලධාරීතුමා හෝ තුමිය හම වෙලා ලිපියක් සමග අපේ මේ වයරෝන් ජපාන් ඇකඩමි ශාඛාවකට එන්න ළඟම තියෙන වාට අපි මේ ශිෂ්‍යත්වය ලබා දෙන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරන්නම්. ඉතින් ඒ වගේම තමයි අර්ධ පූර්ණ ශිෂ්‍යත්ව 25ක් තියෙනවා. ඒ කියන්නේ 150ක් 1,25,000න් හරියටම 8ක් කෝස් ෆී එක අපි ඒගොල්ලොන්ගෙන් අය කරන්නේ. ඒගොල්ලොන්ටත් පුළුවන් ඇප්ලයි කරන්න. ඇත්තටම පවුල් පසුබිම දුප්පත් පවුලක කෙනෙක් නම් ආර්ථික වශයෙන් මේ කෝස් ෆී එක වලට ගෙවාගෙන යන්න අපහසුකමක් තියෙනවා නම් ඒ කට්ටියට පුළුවන් ඇප්ලයි කරන්න මේ අර්ධ පූර්ණ ශිෂ්‍යත්ව 25කට. ඉතින් හැම ශාඛාවකින්ම ළමුන් 5 දෙනා ගානේ 25 දෙනෙකුට අවස්ථාව තියෙනවා ලංකාවේ දරුවන්ට මේ ජපාන් භාෂා සහ රැකියා පුහුණු පාඨමාලාව මාස 6ක කාලේ ඉගෙන ගන්න මේ යන වියදම 50%ක් ඩිස්කවුන්ට් එකක් එක්ක මේ පාඨමාලාව නිම කරලා බැංක් ලෝන් එකක් අරගෙන ජපානයට යන්න පුළුවන් රැකියාවට. ගියාට පස්සේ ඔයාලා ගන්න සැලරි එකෙන් ඔයාට මේ ණය වාරිකය ලක්ෂ 13කට අදාළ ජපානයට යන්න යන වියදමට අදාළ ණය වාරික ගෙවාගෙන යන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ජපානයේ ඇතුලේ සාර්ථක වෙන්න සහ ලංකාවේ වාගේ පවුල ශක්තිමත් කරන්න, ඒ වගේම මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔයාගේ විදේශ විනිමය ලබා දීලා ඔයාගේ ශ්‍රම දායකත්වය ලබා දීලා රට ඉදිරියට ගන්න. ඉතින් රීබිල්ඩ් ශ්‍රී ලංකා මේ ව්‍යසනයෙන් පස්සේ ඔයාත් අවතැන් වුණු කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ආර්ථික අපහසුතාව තියෙන පවුලක කෙනෙක් නම් ග්‍රාම නිලධාරීතුමාගේ ලිපියක් සමග ළඟම වයරෝන් ජපාන් ඇකඩමි ශාඛාවට එන්න. අපේ පාඨමාලාවන් ජනවාරි මාසයේ 11 වෙනිදා ආරම්භ වෙනවා. සතියේ දවස් 5ම උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් පාඨමාලාව පවත්වනවා. ජපාන් ජාතික ගුරුවරයෙක්ගෙන් ලංකාවේදී ජපාන් භාෂාව සහ රැකියාවට අවශ්‍ය දේවල් ඉගෙනගෙන ජපානයේ රැකියාව හිමි කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙනම් මේ පණිවිඩය ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම්, මේ ශිෂ්‍යත්ව ලබා ගන්න සුදුසුයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් එයාව දැනුවත් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරිද ඔසයමස්සා?